අයිබෝවන් අද අපි ඊටම සුවිශේෂී මාතෘකාවකට යන්නේ විශේෂයෙන් මවක් වීම අපි හැම කාන්තාවකගේම ඒකායන අරමුණ වෙනවා විවාහයෙන් පසුව මොකද තමන්ගේ පරම්පරාව ඉදිරියට ගෙන යාම හැම පවුලකම අපි විවාහ වෙලා බලාපොරොත්තු වෙන්නේ ඒක තමයි. ඒ නිසා මවක් වීමට අවශ්‍ය මූලික සුසුකම් අපි කලින් කතාවල කතා කළා. අද අපි බලමු මවක් වුණායින් පස්සේ අපි ඒක රැකගන්නේ කොහොමද කියන එක. උඹා වැදගත් වෙනවා. මොකද අපි ඒකනේ වැදගත් වෙනවා. ඇයගේ කැම බීම ඒ වගේම මවක් වෙන ඉන්න කෙනාට යෝග්‍ය මානසික පරිසරය, ඒ කියන්නේ මානසික තත්ත්වය ඇයගේ සතුටින් ඉඳීම, ඒ වගේම පරිසරය ඇයට යෝග්‍ය විදියට සකස් කරලා දීම, ඒ වගේම ඇයගේ ඇඳුම් පැළඳුම් මේ හැම දෙයක්ම ගොඩාක් වැදගත් වෙනවා පළවෙනි මාස 3 තුලදී. මොකද පළවෙනි මාස 3 කියන්නේ හරියම වැදගත් සුවිශේෂී අවස්ථාවක්. හේතුව පළවෙනි මාස 3ේදී වැදෑමහ කියන ඒ කියන්නේ ප්ලැසෙන්ටා එක කාර්යයන් තමන්ගේ කාර්යයන් පටන් ගන්න ඉස්සර නිර්මාණය වෙන අවධිය තමයි මේ. ඒ වගේම යම්තම් කලලයක් ඇවිල්ලා එන්ඩෝමෙට්‍රියම් එකේ ගිලෙන අවස්ථාව සහ එයින් පස්සේ ඇති වෙන පෝෂණය ලබා ගන්න කෙලිම එන්ඩෝමෙට්‍රියම් එක ගිලීම තුලින් ලැබෙන ඒ උපස්නේහ උපස්වේද කියන ඒ කියන්නේ ඒ ආකාරයෙන් ලැබෙන පෝෂණයෙන් තමයි ලබා ගන්න. ඒතර මේ අනුව පළවෙනි මාස 3ේදී තව විශේෂයක් වෙනවා. මොකද මනුෂ්‍ය ශරීරයේ සම්පූර්ණ හැඩය අරගන්න සෛල බෙදීම ආරම්භ වීම සහ අවසානත් වෙනවා මාස 3 ඉවර වෙනකොට. ඒ කියන්නේ පළවෙනි මාස 3 අපි විශේෂයෙන් හරිම වැදගත් අපි සැලකිලිමත් වීම. මොකද අංග ජනනය වීමේදී අපේ පුංචි සෛලයකට හානි වුණොත් ඒක ලොකු අවයවයක් එන්න අතක් නැති වෙන්න පුළුවන්, කකුලක් නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මූණේ අපි දන්නවා එයාලි ක්ලෙෆ්ට් පැලට් වැනි විවිධ දේවල් අපි අහලා තියෙනවා. ඒක සහ දැකලා තියෙනවා. විශේෂයෙන් මේ වගේ දේවල් විවිධ විකෘති සහිත දරුවන් ඇති නොවි අපි කැමති හැමෝම ඊටම නිරෝගී බුද්ධිමත් දරුවෙක් හදාගන්න. ඒ නිසාම අපේ ඒකායන ප්‍රාර්ථනාව වෙන්න ඕනේ මානසික තත්ත්වය සහ කායික තත්ත්වය මේ දෙකේම සමබරතාවය ඇයට ලබා දෙන්න. ඇඳුම් ගැන කියනකොට ඊටම ලාභයත් ඇඳුම් ඕනේ. මොකද විශේෂයෙන් අර ජීව කොටසේ හරියටම තමයි දෙමව්පියෝ වෙන්න කැමති ජීවයක් මෙතෙන්ට එන්න ඕනේ මේ කාලෙදී. එහෙම ආවේ නැත්නම් එයා ගබ්සා වෙලා පිට වෙලා යනවා. ඒ වගේම අපි වැරදි ආහාර විහරණ සහ විවිධ දේවල් නිසා ගබ්සාවෙන් වෙන්න පුළුවන්. මේක අඳුර ගන්න තමයි අර ලාභයත් ඇඳුම් අඳින්න කියලා කියන්නේ. අපි අනිත් දවසේ කතා කරමු මේකෙදි කැම් බීම කොයි විදිහටද අපිට වැදගත් වෙන්නේ, මොන වගේ කැමද ගන්න ඕනේ සහ අපි කොහොමද මාස 9ක් මේ කලලේ තියාගන්නේ.